මේක නිවස ලස්සන කරන්න විතරක් නෙමෙයි මේක බිස්නස් එකක් ව්‍යාපාරයක් විදිහට විකුණන්න උනත් මේ අවස්ථාව හදාගන්න පුළුවන්. අඩුම වියදමකින් නිවස ලස්සන කරගන්න පුළුවන් ගෝල්ඩන් පෝතෝස් පැලයක් හිටවන ලස්සනම විදිය ඔයාලට කියලා දෙන්න. මෙන්න මේ විදිහට ගෝල්ඩන් පෝතෝස් ප්ලාන්ට් එක හැංගින් පොට් එක එක්ක එල්ලනවට වඩා මෙන්න මේ ක්‍රමය බලන්න. ගෝල්ඩන් පෝතෝස් ප්ලාන්ට් එක එහෙම නැත්නම් මනි ප්ලාන්ට් එක මෙන්න මේ විදිහේ ලී එකට ඔයගලන්ට පේනවා ඇති. ලී එකට හෝ පරණ ලී එකට එහෙම නැත්නම් පරණ දී කඳකට මෙන්න මේ විදිහට පොට් එකක හිටවලා අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට අදහසක් එනවා ඇති. මෙන්න මේ විදිහට අපිට මුලින්ම ප්ලාන්ට් එක තියලා මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මම බැඳගෙන තියෙන්නේ. මේ විදිහට බැඳලා ඉවර වෙලා බලන්න ටික දවසක් යද්දි ලස්සනට ඒ කඳ හරහා මේ විදිහට මුල් ගිහින් ප්ලාන්ට් එක අල්ල ගන්නවා. මේ ගහ ලස්සනට පිරීලා නිවසේ ඕනම තැනක ලස්සනට තියන්න පුළුවන් විදිහට අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මේ විදිහට නිර්මාණය කරගන්න ලී කොටසක් හොයාගන්න නැති කෙනෙක්ට, කියන්නේ ලී මුලක් හරි ලී කඳක් හරි හොයාගන්න නැති කෙනෙක්ට තව අදහසක් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහේ කොටසකට මෙතන නම් තියෙන්නේ මේ නියොන් පෝතෝස් ප්ලාන්ට් එකක් තමයි මේ විදිහට නිර්මාණය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් බට කොටසකට ලණුවක් පොතලා ඒ වගේ කොටසක් නිර්මාණය කරගෙන අපිට මේ විදිහට ප්ලාන්ට් එක ඒ හරහා යවලා මේ විදිහට නිර්මාණය කරගන්නත් පුළුවන්. මේ වගේ අපිට වැඩි වටිනාකමක් තියෙන විදිහට පේන්න අපිට ගෝල්ඩන් පෝතෝස් ප්ලාන්ට් එක හදාගන්න පුළුවන්. ඉතින් මේක නිවස ලස්සන කරන්න විතරක් නෙමෙයි. ඔයගලන්ට මේක බිස්නස් එකක් විදිහට, කියන්නේ මේ විදිහට ලස්සනට නිර්මාණය කරපු මේ ප්ලාන්ට් එක, ඉන්ඩෝ ප්ලාන්ට් එකක් මේ විදිහට තියන්න අපිට ව්‍යාපාරයක් විදිහට විකුණන්න උනත් මේ අවස්ථාව හදාගන්න පුළුවන්. ඔයාලගේ නිවසත් ලස්සන කරගන්න ගෝල්ඩන් පෝතෝස් ප්ලාන්ට් එකක් මේ විදිහට හිටවල බලන්න.